හැමෝටම සුබ දවසක්. සියලුම සම්භාව්‍ය යමුතන්ගේ අවසරයි. අපිට මයික් එක දෙනකොට කිව්වා විනාඩියක් වගේ ගන්න කියලා. තව කාරණයක් කිව්වා සර් ගැන කියන්න එපා කියලා. මේ කාරණා දෙක නැතුව මේක කතා කරන්නත් බැහැ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. මේ වෙනකොට අධ්‍යාපන ආයතනික කළමනාකාරීත්වය දරනවා. සාරාංශායතනයක ඉංග්‍රීසි උපදේශකවරයෙකු වශයෙන් වැඩ කරනවා. ඉංග්‍රීසි කියන කාරණය ඉගෙන ගන්නකොට මම ගොඩක් තැන් වලින් ඉගෙනගෙන තියෙනවා. මම පාසලේ ඉංග්‍රීසි ගුරුපත් වීමෙන් දාලා තමයි මම මේ දැනට ආයතන දෙකකට වැඩ කරන්නේ. ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න මම දකින සරලම ලේසිම ක්‍රමය තමයි මේ 5 path English method. මේක හොයාගන්නේ කිසිරි විසම් පෙරමු අපේ සර් මීට අවුරුදු 20කදී සර් කියපු විදිහට ආයතනයක ගුරුවරු 750කට වැඩියෙන් ඒ වගේම ඉගෙනීම් මධ්‍යස්ථාන 3000කට ආසන්න ප්‍රමාණයක් තුල මේ ඉංග්‍රීසි කතිකාවත අපි කරා. අදටත් හම්බ වෙනවා ඒ තැන් වලින් ඉගෙන ගත්ත අය සර් කිව්වට වඩා 400ක නෙමෙයි 600ව මේ වෙනකොට රාජ්‍ය පද්ධතියත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි ගන්නන්නේ. අද මම මෙතෙන් ආවේ වඩශීවිද්‍යාලයේ ෆස්ට් ඉයර් එකේ දරුවෝ 35ක ඉංග්‍රීසි පන්තියක් නවත්තලා පොදුම මෙතෙන් අනිවාර්යෙන් ආයුතුයි. මට කියන්න ඕන දේ තමයි English is very easy, not difficult under this 5 path English method of our sir Mr. Kisri Visampera. English නම් ඉගෙන ගන්න ඕනේ. මොකද මෙතනදී මම තව දෙයක් කියනවා අපේ වැඩසටහන් වලදී සිංහල තේරෙන හැම කෙනෙකුටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. සිංහල වචනයක් වාක්‍යයක් පාවිච්චි නොකර ඒකේ සාර්ථකත්වය තමයි මේ සර්ගේ ක්‍රමවේදය. මම දකින ප්‍රශ්න තමයි ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න විවිධ ක්‍රමවලට විවිධ ආයතනවලින් විවිධ ගුරුවරු යටතේ හැබැයි ඉංග්‍රීසි කතා කරන්න බෑ. හේතුව තමයි දරුවගේ ඉගෙන ගන්න කෙනාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. වැරද්ද තියෙන්නේ ක්‍රමවේදයේ. මේ ක්‍රමවේදය යම් දවසක මේ සමාජයට සමාජගත වුණොත් ඉස්කෝලේ 11 වසරෙන් එළියට එන දරුවා සිංහල විදිහට ඉංග්‍රීසි කතා කරනවා. එනිසා ඒක තමයි සමාජගත වෙන්න ඕනේ කියන මතක් කිරීමත් එක්ක සර්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ක්‍රමවේදයේ ලංකාව පුරා ප්‍රචලිත වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක මම මගේ වචන කීපේ නතර කරනවා. හැමෝටම සුබ දවසක්.